ගම්පහ. හැමෝටම සුබ දහවලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මම දැන් සර් කිව්වනේ මම ගම්පහ පන්තියෙන් ආපු කෙනෙක්. මම A level ලිව්වේ 2023. එතකොට මට A3ක් තියෙනවා. 2.0 ගානක Z එකක් තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ 18 වෙනියා මගේ රෑන්ක් එක. මගේ ඉස්කෝලේ හෝලි ක්‍රොස් ඒකෙත් ආර්ට් එකේ හොඳම රෑන්ක් එක මගේ තමයි. එතකොට මම කරේ සිංහල මීඩියා ලොජික් කියන විෂයන් තුන. මීඩියා කියන විෂය හරි ආස හිතෙන විදිහට මේ මයුරස උගන්වන මම හැමදාම පන්තියේ ඉඳගන්නේ මෙන්න මෙතන පළවෙනි ඩෙස් එකේ මෙන්න මේ අයිනේ. කවදාවත් පිටිපස්සට ගිහිල්ලත් නැහැ. එහෙම ඉඳගන්නෙත් නැහැ. හරි ආසාවෙන් මීඩියා කියන්නේ අර හරි එක ප්‍රැක්ටිකල් විෂයක් නේ. හරි ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන්. අනික ඒක එහෙම මේ මහ ලොකුවට බරක් ගන්න ඕන එකක් නෙමෙයි. අනික සර් උගන්වන විදිහට ආයි ගෙදර ගිහිල්ලා පාඩම් කරන්න දෙයක් නම් මං හිතන්නේ ඔයාලට ඉතුරු වෙනවා ඇති කියලා. ඉතින් මේ ඔයාලා මොන විෂය කරත් මොන ඒ කියන්නේ ඔයාලට දැන් කට්ටිය පෙලක් අය කියනවා ඇති පෙලක් විෂයන් වල Z ස්කෝර් අඩුයි එහෙම කියලා. එහෙනම් ඉතින් මමත් සිංහල හැම කරන්නේ කියනවා සිංහල මීඩියා වල Z ස්කෝර්. එහෙනම් ඉතින් මට ලෝ යන්න බැරි වෙන්න ඕන. එහෙම එකක් නැහැ. මේ තව අය කියනවා ලෝ කරන්න ඕන නම් මේ විෂය කරන්න. එහෙම එකක් නැහැ. මොන විෂය කරත් ඔයාලට ලේසි විෂයන් තුනක් තෝරගෙන ඒ තුන හොඳටම කරොත් ඔයාලට අනිවාර්යෙන් ලෝ යන්න පුළුවන්. ලෝ කියන්නේ ඉතින් මේ ඒක හොඳ වෘත්තියක් කියලා ඔයාලා දන්නවනේ නේ. ලෝයස්ලට සාමාන්‍යයෙන් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් වෘත්තියක්. ඒ වගේම ඔයාලට එන්න කියලා ඉතින් අපි කියනවා ඔයාලව බලා ගන්න අපිත් ඉන්නවා. එතකොට සීනියර්ස්ලා විදිහට ඔයාලෙද්දී අපි 4th year වගේ ඉඳි. මේ ඊට පස්සේ මේ පිරිමි ළමයින්ටත් එන්න කියලා කියනවා. අපේ බැච් එකේ 360 ගාණක් ඉද්දි 320 ගාණක් ඉද්දි පිරිමි ළමයි ඉන්නේ 51ක් වගේ. අපිට කලින් බැච් එකේ 300 ගාණක් ඉන්නවා. ඒකේ පිරිමි ළමයි ඉන්නේ 20 ගාණක් වගේ. මේ එතකොට මේ එක්කෙනාට ගොඩ දෙනෙක් ඉන්නවා ගෑනු ළමයි. බැච් ට්‍රිප් එකේ යද්දි එහෙම මේ එක පිරිමි ළමයිට ගෑනු ළමයි ගොඩක් බලා ගන්න එහෙම වෙනවා. මේ ඉතින් ඒකම පිරිමි ළමයින්ට මොටිවේෂන් එකක් කියලා මම හිතනවා ලෝ ෆැකල්ටි එන්න. ඒ වගේම මේ අනික ඔයාලගේ අම්මලා තාත්තලාට මේ ඒක ලොකු හරි ආඩම්බරයක් නේ. ඒ කියන්නේ දැන් මගේ වුණත් මේ මගේ තාත්තත් සර් කෙනෙක්. එයා O level වලට උගන්වන්නේ මැත්ස්. මේ සාමාන්‍යයෙන් තමන් හින්දා අම්මගේ තාත්තගේ ඇසලේ සතුරු කඳුලක් වැටෙනවා කියන්නේ ඒක අපි අම්මලා තාත්තලා තියෙන ණය භාගයක් විතර ගෙවුවා වගේ. කියනවනේ අම්මට තාත්තට තියෙන ණය ගෙවල ඉවර කරන්න බෑ කියලා. එනකොට ඒකෙන් භාගයක් විතර ගෙවුව හැකි. එහෙම අධ්‍යාපනයේ. හරි ආඩම්බරෙන් මගේ තාත්තා ගිහිල්ලා මට කියලා කියනවා ඇහිලා තිනවා මගේ දුව ලෝය කෙනෙක්නේ. එයා දැන් ලෝ වෙන්න ඉගෙන ගන්නේ. අපේ අම්මත් එහෙමයි. එයා නම් හවුස් වයිෆ් කෙනෙක්. එයා වුණත් කියනවා මේ හරි ආසම. එතකොට මගේ සීයා එයාත් මේ එයා ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. මේ එයා පොලේ බඩු විකුණන කෙනෙක්. එයාගෙන් බඩු ගන්න හැටත් කියනවා මේ මගේ මිනිබිලි ලෝය කෙනෙක්නේ. ඒක හරි ආසාවෙන් එහෙම කියන්නේ. ඉතින් ඔයාලට ඒ සතුට දෙමව්පියන්ට දෙන්න පුළුවන් නම් ඒ තරම් සතුටක් ඔයාලටත් නෑ. ඔයාලට එතකොට ජීවිතේ වරදින්නේ නැහැ කවදාවත්. ඒ වගේම මට ලෝ ඒ කියන්නේ හොඳ තැනකට යන්න පාර පෙන්නුවේ අපේ මයුරසේ වගේම විමල හාමුදුරුවෝ සමීර ඉදිරිසිංහ සර් ඒ සර්ලගේ තමයි පන්ති ගියේ. මම පටන් ගත්ත පළවෙනි දවසේ ඉඳන්ම ලෝ යන්න ඕනි කියලා ආසාවෙන් තමයි වැඩ කෙරුවේ. මම මහලුකුවට මේ ඔය පැය ගණන් මට කියන්න බෑ මම පැය මෙච්චර පාඩම් කරා එහෙම කියලා එහෙම පාඩම් කරේ නැහැ මම ගොඩක් අනිත් අයට කියලා දීපු කෙනෙක්. මේ යාළුවන්ට එහෙම යාළුවන්ගේ ගෙදර අරන් ගිහිල්ලා කියලා දීලා ආයි එයාලා ගෙවල් වලටත් ඇරලෙව්වා මම. එහෙම ඊට පස්සේ ඒ වගේ තමයි ඉතින්. ඔයාලා කරන දේවල් ඔයාලට හම්බෙයි. යාළුවන්ට උදව් කරන්න. යාළුවන්ට මේ නෝට් දෙන්න නැතුව එහෙම දන්න දෙයක් ඇහුවොත් කියලා දෙන්න නැතුව ඉන්න එපා. එතකොට ඒව විභාගෙදි පරිසම්දෙනවා. ඒ හින්දා මේ හොඳට හැමදාම මට කියන්න තියෙන හැමදාම පන්ති එන්න. පන්ති කට් කරන්න එහෙම එපා. දැන් ඔයාලා යාළුවෝ මේ පන්ති ළඟට ඇවිල්ලා කියනවා මේ අද කට් කරමු මචං අද මේ අර ජොගින් පාත් එක පැත්තේ යමු නැත්නම් අර පැත්තේ යමු එහෙම කියලා.
ඔය කියන යාළුවෝ කවුරුවත් ඔයා ලොකු වෙලා ඔයාට කණ්ඩවත් සල්ලි නැතුනහම ඔයාගේ පවුල නඩත්තු කරන්න සල්ලි නැතුනහම එයාලගේ පඩියෙන් භාගයක් ඔයාලට දෙන්නේ නැහැ. ඔයාලා ඕනි ඒක කරන්න. ඉතින් ඒ හින්දා මේ යාළුවෝ කියන ඒවා මේ යාළුවෝ කියන අය මේ කාලේ විතරයි. හැමදාම පන්තියෙන්න කියන දේ වෙලේ අහගෙන ඉන්න. එච්චරයි. ඊට පස්සේ ඔය සර් දෙන එක්සෑම් වලට ලියන්න. ඒ ඇති. සර් එක්සෑම් දෙන සර් මේ ස්ටේජ් එකට නගලා උගන්වන්න පටන් ගන්නකම් ෂුවර් එකක් නැහැ කොයි වෙලේ එක්සෑම් එකක් තියෙද කියලා. අපි මේ හැම වෙලේම heart attack හැදිලා වගේ ඉන්නේ පන්තියේ. ඒ වුණාට මම නම් හරි ආසයි එක්සෑම් ලියන්න. එහෙම තමයි ඉතින්. ඒ හින්දා කියන්නේ ඔයාලට තව වැඩි කාලයක් නැහැ. ඒ වුණාට මේ තියෙන කාලේ හොඳටම ඇති. ඒ හින්දා මේ වැඩ කරන්න ඉතින්. මොකද මේ සල්ලි ඕන විදිහකට හොයන්න පුළුවන්. ඒ වුණාට සල්ලිත් එක්ක අර ගෞරවය ඒ දේ හොයන්න පුළුවන් අධ්‍යාපනයෙන් විතරයි. යාළුවොත් එහෙම තමයි ඒ ලෙවල් කාලේ ඉන්න යාළුවෝ නෙමෙයි දැන් කැම්පස් එකේ දින්නේ. මේ නෝගේ හොඳම යාළුවා. ඒ ලෙවල් කාලේ මට හොඳම යාළුවෝ හිටියා. හැබැයි බොරු කියන්නේ මගෙත් එක්ක හිටපු යාළුවෝ ඔක්කොම මේ වෙනකොට කැම්පස් එක කැම්පස් වල කවුරුත් කැම්පස් නැතුව නැහැ. ඒ වුණාට ඒ යාළුවෝ එතනින් කැඩෙනවා. ඉතින් එහෙම තමයි. හින්දා ඔයාලා හැමෝටම මොකක් හරි රජ විශ්වවිද්‍යාලයකට යන්න ඔයාලගේ හීන වලට යන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා. හොඳට වැඩ කරන්න, පාඩම් කරන්න. මෙයාට දෙන්න.